මුහුදෙන් තෑග්ගක්. ඔන්න එක ලස්සන දීවර ගම්මානයක් තිබුණා. මුහුදු රළයි රන්වන් වැල්ලයි එකතු වුණු මේ ලස්සන ගම හරිම සතුටින් පිරීලා තිබුණා. චුට්ටේ දැන් මදයි මුහුද තියා බලන් හිටියා. ඉස්කෝලේ යන්න පරක් වෙනවා. ඉතනට යන්න ඉස්කෝලෙට. බලන්නකෝ අදත් තාත්තා මාව දාලා ගිහිල්ලානේ. මට නම් කවදාවත් මුහුදු යන්න වෙන්නේ නැහැ. තාත්තා ගෙදර හිටියොත් හොඳට තියෙයි. අපි කන්නේ කොහොමද? පණිති කතා නැතුව දැන් යන්න. ඉතින් මාවත් එක්කන් ගියා නම් මාත් මාළු ගොඩක් අල්ලනවනේ. ඊළඟ දවසේ නම් මං තාත්තත් එක්ක යනවා. හවස් වෙනකොට තාත්තා එනවනේ අපි ආවහම අහලා බලමුකෝ. බලමු නෙමෙයි මං යනවා. ඔන්න ඉතින් දහසක් බලාපොරොත්තු පොඩි බැඳගෙන චුට්ටගේ තාත්තත් මුහුදු යන්න ලෑස්ති වෙනවා. කෝ කොළු පැටිය ඉස්කෝලේ ගියාද? ඔන්න ගියාදත් දාලා ගිහිල්ලා කියලා බැන. මැගිලින් ඉතින් පුළුවන් විදිහට කෑම ටික හදලා ගෙනල්ලා දුන්නා. අනේ කොච්චරනම් මහන්සි වෙනවද. ඕම් පුතාට ඔයත් එක්ක හෙට ඉඳන් මුහුද යන්න ඕනි කියන්නේ. මේ පාර නම් ඉතින් බේරිලක් නෑ. මේ කරලා තියෙන්නේ මගේ ගෙදලට හොඳ වැඩක්. බොරු මාළු වගේ පටලවලා තියෙන්නේ මේ. අනේ ඉතින් කොළු පැටියගේ සතුටනේ. ඔය මගටවත් ගිහින් එක්කාවන පව්වනේ. හරි බලමුකෝ. කොළු වගේ ජීවිතේ අනතුරේ දාන්නත් බෑනේ. මාළු ඇල්ලුවා වගේ නෙමෙයිනේ අන්තිමට. එහෙනම් ජේසු පිහිටයි. මෙහෙම කියලා මැගිලින් ආපහු ගෙදර යන්න පිටත් වුණා. ඕන්න ඉතින් පීටර් දරුමල්ලොන්ගේ බඩකට පුරවන්න බලාපොරොත්තු පොඩි බැඳගෙන මුහුදු ගමන පටන් ගත්තා. පීටර් දීවරයෙක් වුණත් ඔහුගේ රැකියාවට ඔහු හරිම අවංකයි. මහා මුහුදේ සත්තු ගැන පීටර්ට හරිම ආසාවක් ආදරයක් තිබුණා. ඒ හින්දාම කොච්චර අගහිකකම් තිබ්බත් මේ මුහුදු පරිසරයට නම් හානියක් කරන්න පීටර්ට ඕනේ නැහැ. පුළුවන් විදිහට හැමදේම රැකගෙන රස්සාව කරන්නයි පීටර්ට ඕනේ. ඔන්න පීටර් එළපු දැල හෙමින් උඩට අදින්න පටන් ගත්තා. කවදරත් වඩා අදනන්දර බරයි වගේ. අනේ මහ විශාල කැස්බෑවෙක් මේ දැලේ පැටලිලා. දැන් ඉතින් මොකද කරන්නේ? හෝ දඟලන්න එපා. මම කිසිම කරදරයක් කරන්නේ නැහැ. මේක මල් ළඟ තියෙන එකම දැල තමයි. ඒත් කමන්නේ නැහැ. කපලා දානවා. ජීවිතයක්නේ. අවුරුදු 200ක් ජීවත් වෙන සතානේ. අනේ ඉතින් තමන් හම්බ කරගෙන කාපු එකම මාළු දැලත් මේ කැස්බෑවගේ ජීවිතය වෙනුවෙන් පීටර්ට කපන්න සිද්ධ වුණා. හැබැයි ඉතින් දෙපාරක් හිතන්න නැතුව පීටර් ඒ වැඩේ කරා. කැස්බෑවව හරිම පරිස්සමෙන් මුහුදට ආපහු දැම්මා. බොහොම ස්තුතියි කියනවා වගේ කැස්බෑව පීටර් දිහා බලාගෙන ඉඳලා ඈතට පීනලා යන්න ගියා. අම්මේ මට හම්බුණානේ අපූර්ව පොතක්. ආයෙ මට මාළු අල්ලන්න යන්න ඕනේ. මං පරීක්ෂකයෙක් වෙනවා. ඒ මොකද්ද? මාළු අල්ලන්න තීකනම් කොහොම වුණත් හොඳයි. මේ පොතේ තියෙන කැස්බෑවගෙන්. කැස්බෑව වර්ග 7ක් ඉන්නවා. ඉතින් තව මොනවද තියෙන්නේ? ඒකෙන් පහක්ම ලංකාවට එනවල පිටර දාන්න. අපේ ඉතින් අපේ මමලාගේ නයිලොන් මාළු දැල් හින්දා මෙයාලගේ ජීවිත නැති වෙනවා. විතරක් කරනවලු මෙයාලගේ. අනේ පව් මං කවදා හරි ලොකු වෙලා මෙයාලව බේලා ගන්නවා. මට ඕන දැන් ඒක කරන්න විතරයි. අනේ මගේ අහිංසකයා. ඔයාට දෙවි පිහිටයි මගේ පුතේ. ඔයාට කවදාවත් වරදින්නේ. අනේ ඇත්තටම මේ සත්තු කොච්චර අහිංසකද? දවසකට කීයක් මේ වගේ සත්තු නිකරුණේ මැරිලා යන නැද්ද? මේ වගේ පුංචි දරුවන්ට හිතන එකමත් ලොකු දෙයක්. ඔන්න මේ අතර මහා මුහුද මැද මහා කුණාටුවක් හැදෙන්න පටන් ගත්තා. හිතපු නැති විදිහට මේ පටන් ගත්ත මහා කුණාටුව හින්දා ආපහුත් මාළුත් නැතුව ගෙදර යමින් හිටිය පීටර්වත් මේ මහා කුණාටුවට මැදි වුණා. ඉවරයක් නැතුව කොච්චර පොර බැද්දත් පීටර්ගේ චූටි ලී බෝට්ටුවට බැරි වුණා පීටර්ව මේ මහ රළෙන් බේරගන්න. දෙවියනේ මාව රැකලා දෙන්න. මගේ පවුලේ මිනිස්සුන්ට මං ඇරෙන්න වෙන කවුරුත් නැහැ. මම නැති වුණොත් මගේ පවුලම විනාශයි දෙවියනේ. අනේ මගේ පුතේ. ඇසිපිය හෙලන වේගෙට පීටර්ගේ පුංචි බෝට්ටුව මහා රළ ධාරාවක් ඇවිල්ලා මුහුදට ඇදගත්තා. බෝට්ටුවත් එක්කම පීටර්ව මුහුදු පත්තුලටම ඇදිලා ගියා. අම්මේ දැන් තාත්තා ළඟ එනවා ඇති. මට බූන්දිත් අරන් එනවා ඇති. ඇත්තට අද නම් තාත්තා ටිකක් පරක්කුයි වගේ පුතේ. මුහුදේ මාළු කොච්චර ඇතිද? කොහොමද අපේ ඉතින් මුහුද මාළු ගණන් කරන්නේ? මහා ගොඩක් ඉන්නවනේ. ඇත්තට පුතේ තාත්තත් කොච්චරනම් දුක් විඳිනවද?
ඔයා කවදා හරි ලොකු වෙලා තාත්තව හොඳට බලාගන්න. ඔන්න ඉතින් මැගිලිනුයි චුට්ටෙයි පීටර් කොයි වෙලේද එන්න කියලා මග බලාගෙන හිටියා. චුට්ටගේ කෝලම් බල බල මැගිලින්ටත් තේරුම් නැතුවම හවස් යාමේ උදා වුණා. ඔන්න මේ අතර හරිම කපටි මිනිස්සෙක් වුණ වැල්ලේ මහ මුදලාලි චුට්ටිලගේ ගේ පැත්තට එනවා. වෙන මොකටවත් නෙමෙයි මහ මුදලාලි බලන් ඉන්නේ චුට්ටිලගේ ගේ අයිති කරගන්න. බොහොම හොඳයි බොහොම හොඳයි. සතුටින් ඉන්න ඕනේ. අම්මයි පුතයි බොහොම සතුටින් වගේ. ඈ මැගලි, කවද්ද මගේ ණය බේරන්නේ? අනේ මුදලාලි මහත්තයෝ හෙට නැවරදීම සල්ලි ටික ගෙදරටම ගෙනත් දෙනවා. කවද්ද ඔය හෙට එන්නේ? හෙට දවස විතරයි. හෙට නොදුන්නොත් ගෙදරින් යන්න වෙයි. ඕමන් නොකීවයි කියන්න එපා. අනේ එහෙම කියන්න එපා මුදලාලි මහත්තයෝ. අපි ඉතින් කොහේ කියලා යන්නද මේ වැල්ල නැතුව? මට ඔය කතාව වලින් වැඩක් නැහැ. මම යනවා යන්න. හෙට දවස ඇතුළත මගේ සල්ලි ඕනේ. අනේ මුදලාලි මහත්තයෝ පොඩ්ඩක් අහන්නකෝ. මුදලාලි මහත්තයෝ මුහුදු පතුලටම ඇදිලා ගියත් හරිම පුදුමයක් පීටර් තාම ජීවතුන් අතර. මේක හරිම පුදුම මුහුදයට මාලිකාවක්. එක පාරටම පීටර්ව ඇතුළට ඇදිලා ගියා. අනේ මේ කවුද මේ? මම තමයි සාගර රැජින. අනේ මට සමා වෙලා ගෙදර යන්න දෙන්න. මගේ පවුලේ අය බය වෙලා ඇති. ඔබට විශාල වස්තුවක් ලැබෙන්නයි යන්නේ. නෑ මට කිසිම දෙයක් ඕනේ නෑ. මට ගෙදර යන්න විතරයි ඕනේ රජිනියනේ. අනේ මට ගෙදර යන්න දෙන්න. අනිවාර්යයෙන්ම ඔබට ගෙදර යන්න හම්බ වෙනවා. මුලින්ම එන්නකො මාත් සමග. කිසිම දෙයකට බය වෙන්න එපා. මා පසුපසින්ම එන්න. සාගර රැජින ඔහුව මායා කුටීරයේ වෙත රැගෙන ගොස් ඇයගේ බලයෙන් මායා මුතු ඇටයක් මැව්. මතක තියාගන්න මේ සෑම විටම ඔබ සතුව තබා ගන්න. හැම දෙයක්ම ඔබ සිතූ ලෙසම වෙයි. ඔන්න ඉතින් සාගර රැජිනගේ හඬ මැකිලා යනවත් එක්කම පීටර් සුපුරුදු විදිහට එයාගේ බෝට්ටුව උඩ හිටියා. පීටර්ට මහා පුදුමයක්. ඇත්තටම බැලුවා මේක හීනයක්ද කියලා. ඔන්න ඒත් එක්කම ටිකින් ටික මුතු ඇටේ ලොකු වෙලා දිලිසෙන්න පටන් ගත්තා. පීටර් එයාගේ දැල මුහුණට එලලා සුපුරුදු රස්සාවයින් පටන් ගත්තා. අනේ දෙවියනේ. මුළු දැලම මාළුන්ගෙන් පිරීලා ඒ විතරක් නෙමෙයි ටික ටික මාළු ලොකු වෙනවා. ඔන්න අද ඉඳන් මේ ලෙල්ලමට මගෙන් ඇති තරම් මාළු දෙන්න පුළුවන්. වෙන කාගෙන්වත් ගන්න බැරි තරම් අඩුම මිලට මගෙන් ගන්න පුළුවන්. මේ පේනවනේ මාළු වල නැවුම් බව. සල්ලි ඇතත් නැතත් ඒ ගැන හිතන්න එපා. අපිනේ කොයි වෙලේ සල්ලි ගන්න බැරිද? ඔන්න කොහොමෙන් කොහොම හරි පීටර්ගේ අත්තමිට සරු වෙනකන් සල්ලි හොයාගන්න පීටර්ට පුළුවන් වුණා. අනේ දෙවියන්ට ස්තුති වෙන්න අද ඉඳන් හැමදේම හරියයි. අදින් පස්සේ මේ ගමටම එන්නේ හොඳම කාලේ. හැම ප්‍රශ්නෙටම උත්තර හොයාගෙන පීටර් ගෙදර යනකොට එලි වෙනකනුත් තාත්තා එනකම් මග බලපු චුට්ටේ පාසල් යන්න ලෑස්ති වෙනවා. අන්න තාත්තේ. අනේ ඉතින් චුට්ටෙට මුළු ලෝකයක් හම්බුණා වගේ යාගේ තාත්තව දැකලා. තාත්තටත් එහෙම තමයි. පුංචි දරුවගේ මූණ දැකලා සේරම ප්‍රශ්න අමතක වෙලා ගියා. ඔන්න මම රස කෑම ගොඩක් ගෙනාවා. කෑම කනවටත් වඩා චුට්ටෙට ඕනුනේ එයාගේ විස්තරය කියන්න. ඔන්න චුට්ටෙට දැන් මාළු අල්ලන්න ඕනේ නෑ කියන්නේ. ඇත්තද චුට්ටේ මේ කියන්නේ? ඔයාට කියන්න මට ලොකු විස්තරයක් තියෙනවා. මට කැස් බෑව ගැන ලස්සන පුතක් හම්බුණානේ. මං ඔයාටත් එක්ක කියලා දෙන්නම්කෝ. පොත අපි හෙට කියමුකෝ. ගමම එකතු කරගෙන අද හොඳ සාජ්‍යයක් දාමු. ඔන්න ඉතින් අන්තිමේදී පීටර් මුළු ගමමත් එකතු කරගෙන එයාගේ පුංචි පවුලත් එක්ක එයාගේ මේ ලොකු සතුට සමරන්න පටන් ගත්තා. අවසානයේදී පීටර්ගේ කරුණාවන්ත හදවත එයාටත් පිහිට වෙලා මුළු ගමකටත් ආලෝකයක් වුණා. අවසානයේදී මුදලාලි මහත්තයාගේ ණය ටික ගෙවන්නත් පීටර්ට පුළුවන් වුණා. ඔන්න ඉතින් ගමත් එක්ක මේ නැටුම් දානකොට මුදලාලි මහත්තයා කාටත් හොරෙන් හැංගිලා බලාගෙන ඉන්නවා. මුළු ගමම එකතු වෙලා සතුටින් නටනවා. මේක ඉතින් මුදලාලි මහත්තයාගේ ඇස්වලට කටුවනිනවා වගේ. හොරෙන් බලන් ඉඳලා ඇති උන පාර තරහින් පුපුර යන්න යනවා. මතක තියාගන්න දුවේ පුතේ, ලෝකයට දක්වන කරුණාව කවදම හරි අපිට පිටක් වෙනවා.
ඉතින් මේ වගේ ලස්සන කතන්දර හැමදාම බලන්න හේලිටූන් YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම කතන්දරයට like එකක් දාලා ඔයාගේ වටිනා අදහස comment එකකින් අපිට ලියන්නත් අමතක කරන්න එපා.